මොනවද කිලිපිලි කියන්නේ? අපිරිසුදු භාවය. හරිනේ පැහැදිලිනේ? අපිරිසුදු භාවය. එතකොට ලේත් කිලි කියන. අපි දැන් බලමු සමාජයේ මොනවද තියෙන කිලි කියලා. අද කතා වෙන කිලි. මේකේ ප්‍රධානම කිල්ල විදියට ගණන් ගන්නවා මලගෙදර. සබාධමයට අනුකූල වූ මලගේ කිල්ලක්. උත්පත්තිය කිල්ලක්, මරණයක් කිල්ලක්, උත්පත්තියක් කිල්ලක්. විවාහය කිල්ලක්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි ගෑනු දරුවෙක් වැඩිවියටපත් වෙනකොට එතනත් කිල්ලක්. අතිශයින් ස්වභාවික මේ සියලු සිදුවීම් කිලි සිදුවීම්. විශ්වය විසින් අපිට දීලා තියෙන ස්වභාවික සිදුවීම් කිලි. ඒ කියන්නේ කුණු කරලා දීලා තියෙන්නේ. මොකද දැන් ප්‍රඥාවටපත් වෙන මම කතා කරනකොට හරි කුණු කරලා තමයි අපිට දීලා තියෙන්නේ වින කරලා. ආදරණීය ප්‍රේමණීය විශ්වය තමයි එහෙම කරලා තියෙන්නේ නේද? ඔන්න බලන්න මේවා අන්න අර කඩුක්කන් දේවාලේ වගේ තමයි හොඳේ. කවුරු හරි කියලා පැත්ත වෙලා hina වෙලා ඉන්නවා අපි ලණුව කාගෙන යනකොට. මම මේකේ වැරද්ද පෙන්නනවා ඔබට. එහෙම නෙවෙයි කියලා පෙන්නනවා. ඊළඟට මොනවද? ලේත් සමහර අයට කිල්ලක්. ලේ ගැවුණුත් එක කිල්ලක්. අග පුරාදු වන්නේ ඒතකොට කිලි. හරි? ඊළඟට තව මොනවද කිලි? ඊළඟට කෑම වර්ග තියෙනවා කිලි. ඒක ගැන විශේෂයෙන් කතා කරන්න ඕන. මුකුණු යන මහා කිල්ලක් බෑම. අලු කෙසෙල්. ඊපෙරද මම විශ්වවිද්‍යාලේ කතා කරපු අලු කෙසෙල් කිලි. සමහර අයට කංකු කිලි. ඒක නිසා මුළු චීන කෑම හෝල් ඔක්කොම කිලි රෙස්ටොරන්ට් කිලි. මුකුණු යන තියෙන හෝටල් ඔක්කොම කිලි හෝටල්. හොඳට මේක හිතේ තියාගන්න. ආයේ මුකුණු යන දැක්කොත් දුවපන්. මොකද කිලි. මම මේ කීනේවට hina වෙලා ආයෙත් ඒවා ජීවිතේට ලං කරගන්නවා නම් මම ඒ විස්තර කියලා දෙන්න. ඔබ අඳුරෙන් එළියට ගත්තන් පස්සේ ආයෙ අඳුරට ගිහින් රිංගනවා නම් ඔබ මැක්කෙක්. කරුවට රිංගන. අඳුරට රිංගන සර්පෙක්. නැතිද? එහෙම වෙන්න එපා. මම පැහැදිලි කරලා දෙන්නම් ධර්මානුකූලව කිල්ල ගැන. කිල්ල කියන්නේ අපිරිසිදු භාවය. එතකොට තව කොහේ හරි තියෙනවද කියලා අපි බලමු. කිලි කුණු කියලා જાතියක් කියනවා. කැත කුණු කියලාත් කියනවා ඒකට. මම ඔබේ කැත කුණු අත ගෑව කියලා කියනවා. සමහර අම්මලා තාත්තලා කිලි කුණු අත ගෑව කියලා කියනවා. එතකොට එහෙමනම් මේ කොහේ අත ගෑව කියලාද කියන්නේ? පස්සපැත්ත වෙන්න පුළුවන්, තව වෙනත් ඉන්ද්‍රියන් වෙන්න පුළුවන් නේ. එහෙනම් ඔන්න කිල්ල එල්ලගෙන ඉන්නේ. අපේ කාන්තා පාර්ශවයේ හයි කරගෙන ඉන්නේ කිලිය. එතන කිලි දෙකක් තියෙනවා. හොඳට පරිස්සම් වෙන්න කහ ටිකක් හරි ගහලා හොදලා. කිලිනේ. එතනින්ම වටන් ගමු නේද? වැඩි හොඳයිනේ. එතකොට කිලි කුණු ගැන කතාව ආතීතයේ ඉඳලම තිබුණා. අදටත් කිලි කුණු තියෙන තැනක බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අවසර අරන් කරන යාතු කර්ම කරන්නේ නැහැ. ඇයි? කිලි නැති වෙන්න ඕන දවස් මෙච්චරක්. මල ගෙවල් වුණොත් බෑ. කිලි ගෙවල් වුණොත් බෑ. මොකුණු යන්නේ ඉවුවොත්, අලු කෙසෙල් ඉවුවොත්, ඒ වගේ කංකුන්, ඒ වගේ ಜಾති ඉවුවොත් බෑ. ඒවා කිලි. පටන් ගත්තේ බුදුහාමුදුරන්ට ඇදලා. අපි බලමු බුදුරජාණන් වහන්සේ කිල්ල ගැන දක්වපු අදහස් මොකක්ද කියලා. ඊළඟට මම මේ පලා වර්ග, ආහාර වර්ග වලට කිලි එන හැටි කියලා දෙනවා. එතකොට අපිට පුළුවන් කුස්සියේ ප්‍රවේශම් වීම තුලින් ගෙදෙට්ට කිරි උතුරවා ගන්න පුළුවන්. මොකද මේ කිලි ආහාර ද්‍රව්‍ය අපි ඉවත් කරමු. මම පැහැදිලිව කියලා දෙන්න කොච්චර තියෙනවද කියලා. මෙතෙක් ඔබ මුකුණු යන කෑවේ දන්නේ නැතුවනේ. කංකුම් අලු කෙසෙල් කෑවේ නොදැන. බාන්න ඒ තුරින් මොන තරම් යක්කු කන්දරාව, භූතේ කන්දරාව කුස්සියේ පුරව ගත්තද? බඩේ පුරව ගත්තද? টয়ලට් එකට. ඒව ඇසිකිලි ගිය නිසා টয়ලට් එකේ භූතේ පිරීලා ඉන්නේ. පොළ කියන්නේ එහෙම් පිටින්ම කිල්ලක්. යන්න එපා පොළේ. පලා විකුණන කෙනා ඔබේ ගෙදරට ඇවිල්ලා බෙල් එක ගහයි. අහනවා මොනවද අද තියෙන්නේ පලා? මුකුණන්න තියෙනවා, සාරණ තියෙනවා, නීති තියෙනවා. වහමෝ පල කිල්ල දුබිය. පලා දෙන්න එපා කියලා. එලවන් පුරුදු වෙන්න. පලා දෙන්න එපා ඔබේ කෑල්ලට. ගෙට ගන්න එපා. ඇයි හේතුව? ඔබ මුකුණු යන්න කංකුම් අල්ලු කෙසෙල් ගත්තා කියන්නේ ඔබ ගන්න කිලි ගොඩක්. ඒ කිලි පසුපස එන්නේ යක්කු භූතය ප්‍රේතය පිසාචේ කුම්බාණ්ඩය තොග්ගයක් ඇවිල්ලා පදිංචි වෙලා ඔබට බැරි දෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේක නොදැනින්න විදිහක් නැහැ. උන්වහන්සේ මොනවද ඒ ගැන කියලා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. මෙන්න මේ කිලි කොලාහල ඒ කාලේ තිබුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ගාවට මේ ප්‍රශ්නේ ආවා. උන්වහන්සේ කල්පනා කරා මේකට මම උත්තර දෙන්න අවශ්‍ය නැහැ. මේකට උත්තර දී යුතු කොටසක් ඉන්නවා. ඒ තමයි මේ කිලිපිලි නිසා බැල්ම හෙලන්නේ නැහැ. කිලිපිලි නිසා පිහිට වෙන්න අපිට එන්නේ නැහැ කියන දෙවිවරුව ගෙනල්ලා මේ මිනිස්සු ඉස්සරහ තියලා ප්‍රශ්න කරන්න ඕනේ. උන්වහන්සේ දෙවිවරුන්ට ආරාධනා කරා වඩින්න කියලා පහළට. වඩින්න කිව්වේ නැහැ එන්න කියලා උන්වහන්සේ කියන්නේ නැති. උන්වහන්සේට විශේෂ නිසා දෙවිවරු ආවා.
උන්වහන්සේ අධිෂ්ඨාන කරා මේ දෙවිවරු මිනිස්සුන්ට පෙනේවායි කියලා. ඒ කියන දේ ඇහෙන්න ඕන. ඒක ඉෂ්ට වුණා. ඊළඟට මේ දෙගොල්ල දෙපැත්තින් නැද්දී බුදුරජාණන් වහන්සේ අහනවා දෙවිවරුන්ගෙන් දෙවිවරුනේ ඔබට මේ කිලි බලපාන. දෙවිවරු ඇහුවා කුමන දේවල්ද භාග්‍යවතුන් වහන්සේ? මේ කියනවා මේ මලගේ කිල්ලක් ඒ. වැදුගේ කිල්ලක් ඒ. වැඩිවියට පැමිණීම කිල්ලක් ඒ. තව මේ මුකුණු වෙන වගේ ආහාර ಜಾති කිලි කියලා කියනවා ඒගොල්ලෝ. එතකොට මාස් මාංශ කරවල ඒගොල්ලන්ට කිලි නෙවෙයි. හරි? ඒක කතුරුගේ. එතකොට දෙවියන්ගෙන් අහනවා ඔබලාට මේ දේවල් කිලි කියලා මේ සමාජයේ පිළිගැනීමක් තියෙනවා. ඔබලාට ඒවා කිලිද දෙවිවරුන්? දෙවි කෙනෙක් ඉදිරිපත් වෙලා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා කියනවා උතුම් වූ ගෞතමයන් වහන්සේ මේ එකක්වත් අපිට කිලි නෙවෙයි. අපිට ඒවා කිලි නම් ඔබ වහන්සේගේ ශ්‍රාවකින්ගෙන් අපි යම් යම් දහම් ගැටලු විසඳ ගැනීම සඳහා මහා රාත්‍රී කාලේ උන්වහන්සේලා තමයි භාවනානුයෝගී ඉන්නේ සෝහන් පොළවල් වල. අපි ඒ සෝහනට වඩින්නේ කොහොමද? මිනි කිල්ල නම් අච්චර මිනි තියෙන තැනකට අපිට එන්න බැහැනි ස්වාමීනි. ඊළඟට අපි ඒ අයගේ මලකේවල් කිලිකේවල් කියලා ඒ අය කියන හැම තැනකදීම ඒ අයගේ දුකට පිට වෙන්න අපි වඩිනවනේ. අපිට ඒවා කිලි නෙමෙයිනේ. ඒක නිසානේ අපිට ඒ හැකියාව තියෙන්නේ. ඊළඟට වගාවක් කරන තැනක දෙවි කෙනෙක්ගේ පිටක් කිල්ලුවොත් එතන මුකුණු යන ගාලක් තිබුණත් අපි වඩිනවා. ඕන තැනකට වැඩම කරනවා. අපිට එතන මේගොල්ලෝ කියන කිල්ල, මලමිනි තියෙන තැන්වල කිල්ල, වැඩිවියටපත්වල තියෙන කිල්ල, පැදුගේ තියෙන කිල්ල, ඒ අය කියනවා වගේ අපිට කිලි නෑ. ඒ මිනිස්සු සාමාන්‍යයෙන් ඒ කාලෙත් මාස 3ක් යනකම් ඒක කිලි තියෙන තැනක් කියලා ඉවත් කරපු තැනක් ඒ කාලෙත්. අදත් එහෙමයිනේ. මාස 3ක් යනකම් කිලි. දෙවියන්ගේ අල්ම බැල්ම ලැබෙන්නේ නැහැ. ඒක තමයි කිල්ල කියන්නේ. මොකද ඒගොල්ලන්ට රුස්සන්නේ නැහැ. ඒක තමයි ගෙනාපු තර්කය. ඒ අය ඒ විදිහට උත්තර දුන්නාන් පස්සේ බුදුරජාණන් වහන්සේ අහුවා එහෙනම් දෙවිවරුනි ඔබට කිලි මොනවද? ඔබට නොගැලපෙන ඔබ ප්‍රතික්ෂේප කරන කිලි කියන්න මේ මිනිසුන්ට. එතකොට ඒගොල්ලන්ගේ අපහසුතාවය මිදිලා ඔබලට ආරාධනා කරලා ඔබලට පින්පෙත් දීලා ඔබලගෙන් උදව්පකාර ලබා ගන්න. කියන්න ඔබට කිලි මොනවද? දෙවිවරු උත්තර දෙනවා උතුම් බුදුරජාණන් වහන්සේ අපට පස්පව කිල්ලක්. යම් කෙනෙක් පස්පහු කරනවා නම් අන්න එතන අපිට කිල්ලයි. ඇත්තටම එදා කිව්වේ පස්පව් 3 දොරින් සිදුවෙන පස්පව් කියලා. උතර 15යි මගේ 15 සාකර සීලි තමයි. 3 දොරින් සිදුවෙන පස්පව් අපිට කිල්ලයි. එදා දෙවිවරු එහෙමයි කිව්වේ. දස අකුසල් අපිට කිල්ලයි. අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා. අපිට හරි ගඳයි. අපිට හරි පිළිකුල්. අපිට එන්න හිතෙන්නේ නැහැ. එන්න අපහසුයි අපිට. ඒක නිසා අපි ස්ථාන වලට වඩින්නේ නැහැ ස්වාමීනි. අපිට ඒක කිල්ලක්. කවුරු හරි කෙනෙක් එතන පස්පව් කරනවා නම් එදා ක්‍රමයට පස්පව් කරනවා නම් පස්පවේ යෙදෙනවා නම් දස කුසලයේ යෙදෙනවා නම් උතුම් ස්වාමීනි අපිට ඒවා කිලි. අප්‍රසන්නයි වඩින්නේ නැහැ පැත්ත පලාතක අපි. කිලි වල ස්වභාවය බුදුන් වහන්සේ ලස්සනට එදා පැහැදිලි කරලා දුන්න හිටපු ජනතාවට. ඒ හිටපු ජනතාව සියලු දෙනාම සාදු නාදයකින් ඒක අනුමත කරලා පිළි අරගෙන එදා ඉඳලා ප්‍රඥාවන්ත ජාතියක් බවට පත් වුණා. ගිහිව සෝවන් වුණා. සකෘදාගාමී අනාගාමී අරහන්ත භාවයට පත් වුණා. ප්‍රඥාවටයි පත් වුණේ. අන්න ප්‍රඥාව ඇත්ත තමයි මේ කියන දේ කියලා. බලන්න කිලි කියන්නේ අපිරිසුදු භාවයයි. අපිරිසුදු භාවයේ කොටස් දෙකක් තියෙනවා.